මධ්‍යම කඳුකරේ සීතල පරදවා තම දෙපා වෙත විශ්වයේ ශක්තිය එකතු කරන සුවිසෙස් තරුණයෙක්. ලෝකයේ ජයගැනීමේ අරමුණ සහිත මෙම යෞවනයා තම පියවර ඉදිරියට ගෙන යන්නේ දිනයේ සෑම පැයකම නිහඬව වැඩෙමින්. හැටන් ශ්‍රීපාද ප්‍රාථමික විදුහලෙන් තම මූලික අධ්‍යාපනය ලැබූ අයෝමාල් අකලංක ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර කඩුළු පැනීම වෙනුවෙන් අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය වෙත ගමන් කළා. ඒ පාසල තුළ තිබූ ක්‍රීඩා පරිසරය නිසාම නොව පාසල හා බැඳුණු අද්විතීය ක්‍රීඩා පෞරුෂයක් නිසයි. අන්ඩ බණ්ඩාසය මොනගත්තම ඇතම කියන්න ඕනේ යා මෙයා දැකපු ගමන් මෙයා දිහා බැලුවා මුණේ ඉඳලා පල්ලෙහාටම බලාගෙන ඇවිල්ලා කිව්වා මේ උඹ වරෙන් මම උඹ හර්ඩල් වලට අදලා ගන්නම් උඹ කකුල් දෙකෙන් උස යන්නේ කියලා. ඔහුගෙන් තොරව අපේ අඹගමේ ක්‍රීඩාවක් නැහැ. ඔහු බිහි කරලා තිබුණ ක්‍රීඩකීන් ගණන ඒ වගේම ක්‍රීඩා උපදේශකීන් ගණන මෙතකයි කියලා නිම කරන්න බෑ. කියන්නේ මම දැකපු සුවිශේෂී පුද්ගලයෙක් පුහුණු කරුවෙක් කියලා කියන්නේ නිකම්ම දරුවෙක්ට පුහුණු කරන්න උදව් කරන කෙනෙක් නෙවෙයි. කායික මානසික කියන එක මනෝවිද්‍යාත්මක දැනුම, ශාරීරික දැනුම, විද්‍යාත්මක දැනුම එකට ගත්ත සුවිශේෂී කෙනෙක්. ඔහු නොවන්නට අයෝමල් කෙනෙක් නෙවෙයි. සර් එක්ක ඇත්තම ලොකු සම්බන්ධයක් තියෙනවා. අපේ ක්‍රීඩා ජීවිතේ හදාගන්න එක විතරම නෙමෙයි සර්ගේ අරමුණ. අපේ ඉදිරියේදී අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ, අපි මොන වගේ රැකියාවකට දෙන්න ඕනේ, ඒවා ගැනත් සර් හිතලා අපේ අධ්‍යාපනය ගැනත් සර් ගොඩක් හිතනවා. ශ්‍රී ලංකාවෙන් බිහිවන සෑම විශිෂ්ට ක්‍රීඩකයෙකුම සිය මූලික ක්‍රීඩා අත්දැකීම ලබා ගන්නේ පාසල් ක්‍රීඩා පිටිය තුලයි. අපි කරන්නේ ඔහුගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම සහ අවම පහසුකම් ලබා දීම. දුර පැනීමට මෙහෙට යොමු වෙන දරුවව අපේ විශේෂ පුහුණුකරු හඳුනා ගන්නවා ඔහුගේ වෙනත් දක්ෂතාවයක් තියෙනවා කියන. එතන ඉඳලා ගොඩනගෙනවා කඩුළු පැනීමේ ක්‍රීඩකෙක් හැටියට. තම ජීවිතයේ සාමාන්‍ය අරමුණු කරා පියාඹන තරුණ තරුණියන් අතරේ අයෝමාල් වැනි ක්‍රීඩකයන් මානසිකව රැකගැනීමේත් හඳුනා ගැනීමේත් අසහාය වගකීම පැවරෙන්නේ නිවසටයි. පුංචි කාලෙම අපි දැක්කා මෙයා ක්‍රීඩාව පැත්තෙන් ඉස්සරහට ඒවි කියලා. ඔහු බලාපොරොත්තු තියෙනවා ඉස්සරහදී යන්න පුළුවන් ක්‍රීඩාවේ ඉහළම තැනටම යනවා කියලා. අවුව වැස්ස කියලා බලන්නේ නැහැ. දැන් සමහරලාට උදේ හැමදාම උදේ 5ට නැගිට්ටෝලා 5:45 වෙනකොට මම එවනවා බස් එකට. එතකොටත් වැස්ස 61නුත් වැස්ස. එයා අඹගම ග්‍රවුන්ඩ් එකට යනකොටත් වැස්ස. අඹගමේදී ප්‍රැක්ටිස් කරනකොටත් වැස්ස. නැවත ගෙදර එනකොටත් වැස්ස. නමුත් එයා ඒ සියල්ල දරාගෙන ක්‍රීඩාව තුළ රැඳී ඉන්නවා. කායිකව හා මානසිකව කිසියම් ක්‍රීඩකයෙකුට ගමන් කළ හැකි දුර පුරෝකථනය කිරීමටත් ඒ අනුව එම ක්‍රීඩකයා සූදානම් කිරීමත් කළ හැක්කේ දුර දැකිය හැකි වගකීම් දරන්නෙකුට පමණයි. මම ඒ දරුවව දැකපු ගාම එකන්නේ මගේ තියෙන පුහුණු කිරීමේ පළපුරුද්දත් එක්ක මම ඒ මාමට කිව්වා මේ දරුවා නම් කවදාරි හොඳ ගමනක් යනවා, මම උදව් කරන්නම්, මේ කැමති නම් අපිත් එක්ක එකතු වෙලා ට්‍රේනින් කරමු කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මාමා ඒ දරුවව අරගෙන අඹගම ඉස්කෝලේට ආවා. ආවේ ඇත්තටම දුර පනින්න පුරුදු කරන්න තමයි ආවේ. ඉතින් මේ මගේ තියෙන පළපුරුද්දත් එක්ක සාමාන්‍යයෙන් අපි ළඟට දරුවෝ ආපුවාම අපි තමයි ඉසව්ව තීරණය කරන්නේ ඒ දරුවගේ තියෙන හැකියාවන් අඳුනගෙන. ඊට පස්සේ ඉතින් මේ මම එයාට කිව්වා අපි දුර පැනලා වැඩක් නැහැ. අපි මෙන්න මේ පැත්තට යමු කියලා අපි ආව අඩුරු පැනීමේ ඉසව්වට දැම්මා. මගේ ගෙවල් තියෙන 60 වලයි. ඒතකොට මම ට්‍රේනින් කරන්නේ අඹගමේ. මම හැමදාම වගේ උදේ 6 ඉද්දී බස් එක නගිනවා 60 වලින්. ඊට පස්සේ 7 විතර එනවා අඹගමට යද්දී. ඊට පස්සේ අපි පැය දෙකමාරක් විතර ට්‍රේනින් කරනවා. ඒ වගේ අපි සතියට දවස් 6ක් ට්‍රේනින් කරනවා. ලෝක මළල ක්‍රීඩා පිටිය තුළ තම විභවය හඳුනා ගනිමින් නොබියව ඒ සඳහා ගමන් කිරීමට නම් ක්‍රීඩකයෙකුට අත්‍යවශ්‍ය වන්නේ මානසික ඒකාග්‍රතාවයයි. අනාගත ශ්‍රී ලාංකීය ක්‍රීඩාව ඉහළට ගෙන එන්න දක්ෂකින් හඳුනාගෙන දක්ෂින්ට අවස්ථාව ලබා දෙන මූල්‍ය සහ අනිකුත් සියලු පහසුකම් ලබා දීලා MS ආයතනය ලබා දෙන මේ මහඟු සහයෝගය අනුග්‍රහය කියලා නිම කරන්න බැරි සහයක්. මම හිතනවා උන්ගේ දෙමව්පියන් සෑහෙන අස්වැසිල්ලකින් කටයුතු කරනවා තමන්ගේ දරුවට අනාගතයක් මේ තරින් ලැබෙයි කියලා. ඒකම ඔවුන් ලබා ගන්නා
ජාතික ජාත්‍යන්තර තරඟවල සම්මානවල කුසලානවල වැඩි අයිතියක් එම්.ඒ. ආයතනයට තියෙනවා කියලායි මම හිතන්නේ. සිහිනය අද්විතීය වන තරමටම ඒ සඳහා හිමිවිය යුතු සහයද අද්විතීය විය යුතුයි. අයෝමාල් අකලංක පිටුපසින් සිටින්නේ එලෙස අද්විතීය නමක් සමග ජාත්‍යන්තරය ජයගත් සමූහයක්. මේ ආයතනය ඇත්තටම දරුවටයි අපිට ලොකු මේක අගේ වචනෙන් කියන්න බැරි තරම් මේ වටිනාකමක් දීලා තියෙනවා. නැත්නම් ඇත්තටම අමාරුයි අපිට කරගෙන යන්න. අපිට දැන් අයෝමාලට හම්බෙන සපත් දෙකක් අපිට ඒවත් එයාගේ අම්මට තාත්තට අරන් දෙන්න බෑ. පැහැදිලිව ඒ ඇඳුම් ටික ඒ කෑම ටික දෙන්න බෑ. ඒ ශක්තිය නැතුව යන්න බෑ. දැන් අපි මේ බලා ක්‍රීඩකේ බලා ගන්නවා කියන එක එක්ක ආණ්ඩුව කරන්න ඕනේ එක්ක මොකක් හරි ආයතනයක් කරන්න ඕනේ. දැන් විදේශ රටවල් ගත්තත් කවුරු හරි අනිවාර්යෙන් ඒව බලා ගන්නවම තමයි. දැන් ඇත්තට මම කෝචින් අතාරින්නම් කියලා තමයි හිටියේ. ඒ කියන්නේ අපි ළඟට එන ළමයි අපිට බලා ගන්න බෑ. එතකොට අපිට රස්සාවල් නෑ දෙන්න ළමයින්ට. ඊට පස්සේ ගෙවල් වල ප්‍රශ්න එනකොට ළමයා යනවා. අතහැරලා දාලා කෝචින් නවත්තලා රස්සාවල. මට එහෙම හොඳ ළමයි හම්බෙලක් තියෙනවා. ඒ ළමයිගේ ආර්ථික ප්‍රශ්න නිසා ක්‍රීඩාවෙන් සමවරන් එක්ක යුනිවර්සිටි එකට ගිහිල්ලා නැත්නම් විද්‍යාපීඨ ගිහිල්ලා ඒක ගුරුවරු වුණා නැත්නම් යුද හමුදාවට ලැබුණා. එහෙම ගියා. හැබැයි අර ප්‍රශ්නේ උඩ. දැන් අයෝමාලට එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ ගෙදෙට්ට අයෝමාල් බරක් නෑ. අයෝමාල්ගේ විහිදන් ඔක්කොම ආයතනයේ දරනවා. ඒක අයෝමාලට තියෙන මේක කැප කරලා කරන්න තියෙන. ඉතින් ඒක ඇත්තටම මම දකින්නේ එයාගේ හැකියාවත් එක්කම වාසනාව. මේ වන විට අයෝමාල් අකලංක ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා පිටියේ බොහෝ කඩුළු මතින් පැන තම ජයග්‍රහණය සනිටුහන් කර අවසන්. දේශීය වශයෙන් ඔහු 2025 වසරේදී ජාතික කනිෂ්ඨ වාර්තාව හිමිකර ගත්තේ තම ඉසව්ව තත්පර 49.9 කාලයක් වාර්තා කරමින්. එසේම අයෝමාල් පේරුහි පැවති අවුරුදු 25 ලෝක ශූරතාවලියේදී අවසන් පූර්ව වටයට පැමිණෙමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ තම නම සටහන් කරගෙන තිබෙනවා. ක්‍රීඩකෙක් වුණ එක ගැන මට ලොකු සතුටක් හා අභිමානයක් තියෙනවා මං ගැන. ඔව් මම බලාපොරොත්තු වෙනවා 2028 ඔලිම්පික් ක්‍රීඩාවලට සහභාගී වෙන්න. ඒ වගේම 2032 වෙනකොට ලංකාවට ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා.